तो चांद तारों को तोड़ लाऊंगा मैं, इन हवाओं को इन घटाओं को मोड़ लाऊंगा मैं। कैसा मंजर है मेरी आँखों में, कैसा एहसास है, पास दरिया है दूर सहरा है फिर भी क्यों प्यास है, पास दरिया है दूर सहरा है फिर भी क्यों प्यास है। कदमों में जहाँ ये रख दो, मुझसे आँखें चार कर लो, जितना बेकरार हूँ मैं खुद को बेकरार कर लो, मेरी धड़कनों को समझो। වෙල්කම් ටු මයි YouTube channel. ඔනිතින් ගොඩ කාලෙකට පස්සේ තමයි අද මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් කාලයක් තිස්සේ මම බිසි වුණු නිසා ඔනිතින් මම මේ දවස් ටිකේ පොඩ්ඩක් ෆ්‍රී වෙලා ඉන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ආවා මගේ ලස්සනම දවස. ලස්සනම දවස වගේම තමයි අපි දෙන්නගේ අපේ ජීවිතේ විශේෂම දවසක් තමයි අපේ වෙඩින් ඩේ එක. ඉතින් මතක සටහනක් විදියට මට හිතුණා මේකත් YouTube එකට අප්ලෝඩ් කරොත් හොඳයි කියලා. ඉතින් මම වීඩියෝ එක දිගට සීරීස් එකක් විදියට අප්ලෝඩ් කරන්න හිතුවා. මොකද වෙඩින් කේක් එක හදාගන්න තැනේ ඉඳලා මම වෙඩින් එකට කොහොමද ලෑස්ති වුනේ, මගේ ඇඳුම් කොහොමද ලෑස්ති කරගත්තේ, කොහොමද සාරිය මම සිලෙක්ට් කරගන්න ගියේ කියන කේ දේවල් මට හිතුණා නොදන්න කෙනෙකුට වැදගත්යි කියන තැන ඉඳලා වීඩියෝ එක අප්ලෝඩ් කරොත් හොඳයි කියලා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙනම එකතු වෙන්න. The Groom, Caressa Road, Nagoda, Matara, Tele 0713088896. දකුණු ලක මනාලයන්ගේ සිහින පාරාදීසය ද ගෲම් අපි ළඟට තේජාන්විත නිලමේ ඇඳුමෙන් සැරසෙන්න මාතර වලස් මුල්ලේ ඉඳලා ආපු ලහිරු මනාල මහත්තයා තමයි මේ ඉන්නේ. එයා අපිට මේ බුකින් එක දාන්නේ ලංකාවෙන් ඈත කොරියාවේ ඉඳලා. ඉතින් ලහිරු එයාගේ ජීවිතේ ලස්සනම සහ වටිනම දවස අපිට කියලා ලස්සන කරගත්තේ මේ විදිහට. අපේ ෂොප් එකටවත් එන්නේ නැතුව ඔයා මේ අපිට දීපු විශ්වාසයට අපිට ගොඩාක් සතුටුයි. ඉතින් ලහිරුට විතරක් නෙමෙයි ඔන්න මනාලයෙක් වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඔයාටත් පුළුවන් අපිට කතා කරන්න. ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා අපි ඔයාගේ ෆුල් ඩ්‍රෙසින් එක කරලා දෙනවා. ලහිරු සහ මහේෂා ඔයාලා දෙන්නට ප්‍රීතිමත් යුග දෙවියකට The Groom අපෙන් සුභාසිරි. Thank you. The Groom, Caressa Road, Nagoda, Matara, Tele 0713088896. ඉතින් ඔයාලා දැක්ක වගේම The Groom කියන ආයතනයෙන් තමයි මගේ හස්බන්ඩ්ගේ ඩ්‍රෙසින් එක ලස්සනටම කරලා දුන්නේ. ඉතින් thank you so much The Groom කියන ආයතනයට. ඉතින් වීඩියෝ එක කිව්වා වගේම හස්බන්ඩ් කලින් ඇඳුම දැකලවත් නැතුව තමයි අපි ආස විදියටම එයා කිව්ව විදියටම ඩ්‍රෙසින් එක ලස්සනටම කරලා දීලා තිබුණේ. ඉතින් thank you so much ආයි පාරක් කියනවා. ඉතින් ඒ වගේම ඊළඟට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මගේ කොහොමද සාරි එක මම සිලෙක්ට් කරගත්තේ කියන දේවල් කියනක ගැන. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕන මගේ වෙඩින් එක තිබ්බ එකම දවස් ඉතින් උදේ වරුවේ මම ලස්සන පියෝ වයිට් ඔසරේ එකක් ඇඳලා මේ ලස්සනම ලස්සන ලෙහෙංගයකට මාරුණා. ඉතින් මේ ලෙහෙංග එක ගත්තේ ඉතින් මම හැමෝම දන්න හෙෂාන් බ්‍රයිඩල් හවුස් බත්තර මුල්ල. ඉතින් මොන්න හෙෂාන් මම ඔයාලට thank you so much. මොකද ඔයාගේ ලස්සන ඩ්‍රෙස් එක නිසා එදා දවසේ මම ගොඩාක් ලස්සනට ඉඳියා. ඉතින් thank you so much. ඕන ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ආස විදිහේ ලෙහෙංගාස් එහෙම නැත්නම් ඔසරි සාරි ඕනම එකක් හෙෂාන් බ්‍රයිඩල් හවුස් එකෙන් කරගන්න ලස්සටම කරලා දෙනවා. ඉතින් ආයෙ මතක් කරනවා thank you so much හෙෂාන්. ඔයා මගේ දවස ලස්සන කරන්න ඔයාගේ ඩ්‍රෙස් එක ගොඩාක් උදව් වුණා.
දකින්නේ ඔයාලා මගේ දවස ලස්සන විදියට මාව ඩ්‍රෙස් කරේ සැලුන් රෝසි. ඉතින් සැලුන් රෝසි මොරටුව. ඉතින් thank you so much අකේ. මම එදා දවසේ හරියම ලස්සනට හිටියා. ඉතින් මට ඕන විදියටම සාරිය කරලා දුන්නා. මම අක්කත් එක්ක මුලින්ම කතා කරා මට කොහොමද වෙන්න ඕන, මම ආස සාරියේ කලර් එක කොහොමද, මට ඕන ජුවලරි ඩිසයින් කොහොමද, ඒ හැම දෙයක්ම කතා කරලා ප්‍රෙෂ් ෆ්ලවර් බොකේ එකේ ඉඳලා අක්කත් එක්ක මම හරිය කතා කරලා මගේ අදහසු යකගේ අදහසු එකතු කරගෙන මම ලස්සනටම එදා දවසේ හැඩගැන්නුවා. ඉතින් thank you so much අක්කේ. ඔයා මාව එදා දවසේ ලස්සනටම ඩ්‍රෙස් කරලා දුන්නා. ඉතින් ඒ වගේම අපේ වෙඩින් එකේ ෆොටෝස් කරේ ඩාර්ක් ෆොටෝ මූවමන්ට් කියන ටීම් එක. ඉතින් මේ වෙලාවේ මම ඒගොල්ලෝවත් ආදරේ මතක් කරනවා. ඒගොල්ලන්ටත් thank you so much. මොකද අපේ වෙඩින් එකේ අන්තිම මෙමරිස් ටික එකතු වෙන්නේ ඒගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් ඒකත් අපිට ලස්සනට කරලා දුන්නා. ඉතින් මේ වෙලාවේ මගේ ආදරණීය හස්බන්ඩ්ට මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මොකද මේ වගේ ලස්සන දවසක් මගේ ජීවිතේට එකතු කරාට බොහොම පින් සහ ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වෙඩින් එකට උදව් කරපු හැමෝටම මේ වෙලාවේ ස්තුතියි වන්ත වෙනවා. ඉතින් මගේ දවස ලස්සන කරන්න මගේ යාළුවා, එතකොට අපේ නංගි මල්ලි එකතු වුණා. ඉතින් ඒගොල්ලෝනමත් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒක නිසා මගේ වෙඩින් ෆොටෝස් ලස්සන වුණා. මට සතුටු මතක එකතු වුණා. ඒක නිසා ඔයගොල්ලන්ටත් බොහොම thank you. ඉතින් ආයෙ දවසක මේ වගේ ලස්සන වෙඩින් වීඩියෝ එක ක්ලිප් එකක් එක ඉක්මනට මේකතු වෙන්නම්. එතකම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.